හැමෝටම ආයුබෝවන්. අප හා සම්බන්ධ වීම ගැන ස්තුතියි. අපි හැමෝම හිතන දෙයක් ගැන කතා කරමු. නමුත් සමහර විට නිවැරදි ආකාරයෙන් නොවේ. එය තමයි මුදල්. අපෙන් බොහෝ දෙනෙක් මේ මාසයේ මේ වසරේ අපි දැන් කොපමණ මුදලක් උපයනවාද යන්න පිළිබඳව අවධානය යොමු කර ඇත්තමු. අපි මේ නව රැකියාව, ඒ උසස් වීම, ඒ සාර්ථක ව්‍යාපාර ගනුදෙනුව සමරමු. නමුත් අපි වැඩ කිරීම නවත් වූ පසු දශක ගණනාවක් තිස්සේ අපගේ ආදායම ගැන අපෙන් කී දෙනෙක් බැරාරුම් ලෙස සිතනවාද? එය බොහෝ විට අපගේ මනසෙහි පිටුපසට තල්ලු කරනු ලබන ප්‍රශ්නයකි. නමුත් එය බොහෝ විට අප මුහුණ දෙන වැදගත්ම මූල්‍ය ප්‍රශ්නය විය හැකියි. විශ්‍රාම සැලසුම් කිරීම ගැන මිනිසුන් ඇසූ විට ඔවුන් බොහෝ විට තමන් රැකියාව සම්පූර්ණයෙන්ම නවත්වා දමා නතර කරන බව සිතින් මවා ගනී. නමුත් එය ඇත්ත වශයෙන් එය ගැන නොවේ. ශක්තිමත් විශ්‍රාම සැලස්මක් යන්නු ඔබ ඔබේ රැකියාවෙන් ඉවත් වන දිනය ගැන නොවේ. එය ඔබේ ආදායම ඔබෙන් ඉවත් නොවන බවට වගබලා ගැනීම ගැනය. එය ඔබේ නිතිපතා වැටුප නොලබෙන විට පවා ඔබට නිදහස සහ ආරක්ෂාව ලබා දෙමින් මුදල් ගලා එන පද්ධතියක් නිර්මාණය කිරීම ගැනය. මෙය විශ්වීය අවශ්‍යතාවයකි. නමුත් එය ඇතැම් කණ්ඩායම් සඳහා විශේෂයෙන්ම වැදගත් වේ. කොන්ත්‍රාත්තු මත සේවය කරන විදේශීය සහ දේශීය සේවා නියුක්තිකයන් ගැන සිතන්න. ඔබේ ආදායම දැන් ඉහළ මට්ටමක තිබිය හැකි, නමුත් එය සෑම විටම ස්ථීර නොවේ. කොන්ත්‍රාත්තුවක් අවසන් වූ විට ඊළඟට කුමක්ද කළ යුත්තේ? නැත්නම් විදේශීය සහ දේශීය වෘත්තිකයන් සහ කළමනාකරුවන් සලකා බලන්න. ඔබ වෘත්තීය ඉනිමකට නැගෙමින් සිටී, නමුත් ආයතනික ලෝකය සෑම විටම වෙනස් වෙමින් පවතිනවා. ව්‍යවසායකයන් සහ ව්‍යාපාර හිමිකරුවන් වන්න ඔබ සඳහා ආදායම සෑම විටම නිශ්චිත නොවන බව ඔබ ඕනෑම කෙනෙකුට වඩා හොඳින් දන්නවා. ඔබට විශිෂ්ට ආදායම් ඇති අවස්ථා ඇති අතර ඔබට සාමාන්‍ය ආදායම් ඇති අවස්ථාවක් තිබෙනවා. අප සැමට අපගේ ආදායම් රටාව අනිවාර්යයෙන්ම වෙනස් වන්න ඇති. විශ්‍රාම සැලසුම් කිරීමේ ඉලක්කය වන්නේ එම වෙනස්කම් සුමූත කිරීම සහ අපගේ ක්‍රියාත්මක වැඩ මත රැඳවා නොපවතින පදනමක් ගොඩනැගීමයි. ඉතින් ඔබ ආරම්භ කරන්නේ කොතනින්ද? එය බිය උපදින ලෙස පේන්න හැකි. නමුත් විශ්‍රාම සැලසුම් කිරීමේ සැබෑ බලය නම් එය මූල්‍ය විනය ගොඩනැගීම ගැනය. එය එකරෑකින් විශාල දැඩි වෙනසක් කිරීම ගැන නොවේ. ජීවිතය ක්‍රියාශීලීව පවතින අතරතුර සහ ඔබේ මූල්‍ය කටයුතු සාපේක්ෂව ස්ථීරව පවතින අතරතුර එය කුඩා ස්ථීර පියවරවල් ගැනීම ගැනය. එය ඔබේ අනාගතය සඳහා ඔබේ ඉපයීම් වලින් කොටසක් වෙන් කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම ගැනය. මේ ඔබව දැවන්ත පීඩනයකට ලක් කිරීම ගැන නොවේ. එය ප්‍රතිවිරුද්ධයකි. වේලාසනින් ආරම්භ කර ස්ථීරව සිටීමෙන් ඔබ කාලයට බර උසන්න ලබා දෙනවා. දීර්ඝකාලීන සැලසුම් කිරීමේදී කාලය ඔබේ ලොකුම මිතුරයා. නිතිපතා කුඩා ඉතිරීම ආයෝජනය කිරීමෙන් සනහල්ලක් ජූ සාමාන්‍ය පුරුෂක් හදාගන්න හැකි. අනුගතකම සහ කාලය රහස් සමුද්‍රවය වන්නේ. එය මැරතන් තරඟයකි, කෙටිදුර දිවිවක් නොවේ. දැන් ඔබ හිතනවා ඇති, හරි, මට තේරුණා. නමුත් මේ වගේ වැදගත් දෙයක් සමග මට කාව විශ්වාස කරන්න හැකිද? ඒක වලංගු කනස්සෙල්ලයි. ඔබ මුදල් ආයෝජනය කරන්න පමණක් නොවේ. ඔබේ අනාගත මනසේ සාන්තිය සඳහා ආයෝජනය කරමි. මේ නිසා තමයි බොහෝ දෙනෙක් ස්ථාපිත මූල්‍ය ආයතනවලට යොමු වන්නේ. ඔවුන් දශක ගණනාවක්, සමහර විට සියවසේකවත් වද ඇද්දකීමකින් පිටුපස් වෙන ඔප්පු කරපු වාර්තාවක් තියෙන සමාගම් සොයනවා. ඔවුන් තෝරාගන්නේ ආර්ථික කුණාටුවලට ඔරොත්තු දී සිටින ශක්තිමත් ස්ථීර මූල්‍ය පදනම් තිබෙන ආයතනයයි. මේ විශේෂිත ක්‍රියාවලිය හරහා දහස් ගණනක් ජනතාවට මඟ පෙන්වූ විශේෂඥයින් සමග වැඩ කිරීමෙන් ඔබට තනියම ළඟා කරගනිත අපහසු විශ්වාසය සහ ආරක්ෂාවක් ලැබෙනවා. එය දීර්ඝ දර්ශනය තේරුම් ගන්නා සහ ගමන සැරිසැරවීමට ඔබට උපකාරී කෙනෙක් සමග හවුල්වීම ගැනය. අවසානයේදී ඔබේ විශ්‍රාම කාලය මූල්‍ය ආතතියකින්, අවිනිශ්චිතතාවයකින් පිරී තවතින කාලයක් නොව සාන්ත, විනෝදවත් සහ තෘප්තිමත් කාලයකි. ඔබේ සියලු වෙහෙස් සමහන්සියන ඉක්ෂේප කර ගැනීමට ලැබෙන ඔබේ ජීවිතයේ පරිච්ඡේදයකි. ඔබ ඒ සඳහා කාංක්ෂාවෙන් නොව උත්සාහයෙන් බලා සිටින්න සුදුසුයි. ඔබ අද ගන්නා තීරණ හෙට ඔබේ ජීවිතයේ ගුණාත්මය කෙලින්ම ෂණ කරමි. ඔබේ අනාගතය කසලබදුනට තල්ලු කරන්න එපා. මම අද කියපු කුමන දෙයක් ඔබට ගැලපෙනවා නම් එම පළවෙනි කුඩා පියවර ගන්න මම ඔබව දරිගන්වනවා. ඔබට ලැබෙන අනාගතය සඳහා සැලසුම් කිරීම දැන්ම ආරම්භ කරන්න. ආරම්භ කිරීම ඔබ හිතනවට වඩා පහසුයි. පහළ තිබෙන subscribe බටන් එක ක්ලික් කිරීමෙන් ඔබට වැඩිදුර ඉගෙන ගත හැකි සහ ඔබේ පෞද්ගලික තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා කිසිම බැඳීමකින් තොරව හමුවීමක් වෙන් කරගත හැකි. නැරඹීම සඳහා බොහොම ස්තුතියි. මේ ඔබට ප්‍රයෝජනවත් වේ ඇති බව හැඟීය නම් පහළ මගේ සහයෝගය ලබා දීමට සහ සුරක්ෂිත මූල්‍ය අනාගතයක් ගොඩනැගීම සඳහා වැඩි අන්තර්ගතය සඳහා දාදාය කරන.
ඊළඟ පාර හමුවෙමු.